හෙලෝ ගයිස් ඔන්න ඔයාලා අද එකතු වෙලා ඉන්නේ අපේ KA Media YouTube channel එකෙන් කරන අලුත් මලුත් වීඩියෝ එකත් එක්ක. යාළුවනේ අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඔයාලා thumbnail එකේ දැක්ක විදිහට ඔයාලා second hand phone එකක් මිලදී ගන්නවා නම් මොනවද බලන්න ඕනි කියලා. යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරගෙන එහෙනම් අපි යන් වීඩියෝ එකට. යාළුවනේ අපි second hand phone එක මිලදී ගද්දි අපි මුලින්ම check කරගන්න ඕනේ මේ ෆෝන් එකක් නෙවෙයි ඕනි දෙයක් අපි ගද්දි අපි බලන්නේ බාහිර පෙනුම ඉස්සෙල්ලම අපි ෆෝන් එකක් මිලදී ගද්දිත් අපි මුලින්ම බාහිර පෙනුම චෙක් කරගන්න ඕනි. දැන් සාමාන්‍යයෙන් ෆෝන් එක ගද්දි ෆෝන් එකේ අපි ඉස්සෙල්ලම ස්ක්‍රීන් එක චෙක් කරගන්න ඕනි. ස්ක්‍රීන් එකේ මොනවා හරි ඩැමේජ් තියෙනවා නම් ස්ක්‍රීන් එක පුපුරලා තියෙනවා නම් අන්න ඒ වගේ දුරකථනයක් මිලදී ගන්න එපා. මොකද ඒක ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ ෆෝන් එකේ කැමරා ලෙන්ස් එක බලලා කැමරා ලෙන්ස් එක ඩැමේජ් වෙලා තියෙනවා නම් ඒකත් ලොකු ප්‍රශ්නයක්. මොකද ඔයාලට ක්වොලිටි ෆොටෝ එකක්වත් ගහගන්න බැරි වෙනවා. මොකද මේ කැමරාව ඩැමේජ් වෙලා තියෙන නිසා. ඒ වගේම ඔයාගේ සවුන්ඩ් එක ෆෝන් එකෙන් එළියට එන ස්පීකර්, ඒ වගේම මයික්, ඒ වගේම මේකේ අපි ෆෝන් එක charge කරගන්න charging port එක වගේ දේවල් මොනවා හෝ දෙයකින් ඩැමේජ් වෙලාද කියලා අපි ඉස්සෙල්ලම චෙක් කරගන්න ඕන. යාළුවනේ ඊළඟට අපි බලන්න ඕනි බැටරි එකේ හෙල්ත් එක. iPhone එකක් නම් ඔයාලා settings වලට ගිහලා battery health වලින් ඔයාලට පුළුවන් ෆෝන් එකේ ඉතිරි වෙලා තියෙන battery health එක check කරගන්න. ඒ වගේම ඔයා Android ෆෝන් එකක් මිලදී ගන්නවා නම් ඔයා කරන්න ඕනි ෆෝන් එකේ brightness full වැඩි කරලා විනාඩි 5ක් වගේ use කරලා බලන්න ඕනි කොහොමද කොච්චර වේගෙන් බැටරිය බහිනවද කියලා. අන්න ඒ විදිහට ඔයාලට පුළුවන් ඔයාලගේ battery health එක check කරගන්න. යාළුවනේ ඊළඟට අපි කැමරාව චෙක් කරගන්න ඕනි. කැමරාව චෙක් කරගද්දිත් අපි brightness වැඩිම කරලා වීඩියෝ ඔන් කරගෙන ටිකක් වෙලා ඉඳලා වීඩියෝ කරලා බලන්න ඕනි. සමහර ෆෝන් වල කැමරාව අපි ටික වෙලාවක් ඔන් කරගෙන ඉඳි ෆෝන් එක නිකම්ම ඕෆ් වෙනවා. ඒ කියන්නේ ඒ විදිහ ප්‍රශ්න තියෙන ෆෝන් තියෙනවා second hand මේ වෙළඳ පොලේ. අන්න ඒ නිසා අපි ඒ විදිහටත් අපි චෙක් කරගන්න ඕන. යාළුවනේ ඔයාලා ඊළඟට කරන්න ඕනේ ඔයාලගේ එමි නම්බර් එක සහ බ්ලැක් ලිස්ට් එක චෙක් කරගන්න එක. ඔයාලා මේකට කරන්න ඕනේ ෆෝන් එකේ ඩයල් පෑඩ් එකට ගිහින් තරුවයි කොටුවයි 0.6යි කොටුවයි ඩයල් කරලා එමි නම්බර් එක චෙක් කරගන්න එක. ඊට පස්සේ එමි නම්බර් එක බ්ලැක් ලිස්ට් එකේ චෙක් කරගෙන ඒක අපිට පුළුවන් ඔන්ලයින් එමි චෙක් කියන සයිට් වලින් චෙක් කරගන්න පුළුවන් ඔයාලගේ මේ එමි නම්බර් එක බ්ලැක් ලිස්ට් වල තියෙනවද කියලා. ඊට පස්සේ යාළුවනේ අපි අනිවාර්යෙන් දුරකථනයක් මිලදී ගද්දි අපි ඒක රීසෙට් කරගන්න ඕනේ. ඔයාලා ෆෝන් එකට ගිහිල්ලා අනිවාර්යෙන් ෆෝන් එකේ settings වලට ගිහින් factory reset දීලා ඔයාලා ෆෝන් එක රීසෙට් කරගන්න ඕන. යාළුවනේ ඒ වගේම අනිවාර්යයෙන්ම අපි බලන්න ඕනේ දෙයක් තමයි network and connection කියන්නේ. යාළුවනේ දැන් සමහර ෆෝන් වල Wi-Fi connect උනත් සමහර වෙලාවට අපි SIM එකකින් internet connection එකට log වෙද්දි අපිට ඇත්තටම connection support නැති දුරකථන මේ වෙද්දිත් second hand වෙළඳ පොලේ තියෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ඒ වෙලාවේ දුරකථන මිලදී ගන්න කලින් ඔයාගේ තියෙන SIM එකක් හරි දාලා දුරකථනයට හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවද කියලා චෙක් කරගන්න ඕන. යාළුවනේ අද වීඩියෝ එකෙන් අපි කතා කරේ ඔයාලා second hand phone එකක් ගන්නවා නම් මොනවද සැලකිලිමත් විය යුතු කරුණු කියලා. මීට අමතරව මොනවා හරි මිස් වුණු කරුණු තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් යාළුවනේ අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු. හැමෝටම good luck.